සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. මම මෙතනට පැමිණියේ ගොංගාලේ ගොඩබණ්ඩා ගැන කතාවක් ඉදිරිපත් කිරීමටයි. නිදහස් සටනේ ප්‍රධානම සෙන්පතියෙකු වූ ගොංගාලේ ගොඩබණ්ඩාගේ මුල් නම වූයේ ඩාවිඩ් හෙවත් ඩේවිඩ්ය. අලුතැනියේ බණ්ඩා, කපුඩුබස්ති බණ්ඩලාගේ ඩේවිඩ්, දොම්පුලේ වෙදරාල ආදී නම් වලින්ද හැඳින්වුවේ මොහුමය. वर्ष 1843 පමණ කාලයේදී මොහු බදුල්ල ප්‍රදේශයේ වාසය කර ඇති අතර එහිදී ජාතිමාමක ජාත්‍යාභිමානී නිර්භීත සිංහලයන් සමග මෙර අලිහග්ගලියාර විද්‍යාලයේ ළමා පුවත් සේවයයි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන මම W මෙතුල් මිච්ඡර ඇසළ පොය නිමිත්තෙන් අප පාසලේ විශේෂ වැඩසටහන ශිෂ්‍යත්ව විභාගයේ ළඟ ලෝක පාපන්දු කිරුළ ඉස්පානියට ඩෙංගු රෝගීන් 7600 පණි පුවත් කවි විස්තරාත්මකව මව්පිය උපස්ථාන උතුම් මංගල කරුණකි. මෙය තේමා කරගනිමින් ජූලි මාස 27 වන දින අප විද්‍යාල පරිශ්‍රයේදී දවස පුරා විශේෂ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ගුරු මණ්ඩලය විසින් සංවිධානය කර ඇත. කිහිපයක් ඉදිරිපත් කිරීමට සරුචසා බිම්සර සොයුරන්ටම ආරාධනා කරනවා. සභාවෙන් අවසරයි. අපි දෙදෙනා මෙතනට පැමිණියේ ජනකවි කිහිපයක් ඉදිරිපත් කිරීමටයි. දුම්බර කන්ද පාමුල මිනිරන් පතලේ බැසලා බඹතියක් කළු ගල සිදුරු කළේ බස්නාහිර දෝනාවක් ද සවිකලේ විස්තර කියමි දුම්බර මිනිරන් පතලේ ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට කන්නේ කරවලයි රට හාලේ බතට බොන්නේ පොරදියයි පුරුවේ කළ පවට යන්නේ කවදාද මව්පියෝ දකින්නට. දැසනක ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. මා මෙතෙන්ට පැමිණියේ පන්සිල් පද පහගෙන වචන බිඳ ඔබ ඉදිරියේ තැබීමටයි. අපි මුලින්ම බලමු පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ මොකක්ද කියලා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම යන්නයි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ කියන්නේ සොරකම් කිරීමෙන් වැළකීම යන්නයි. කාමේසු මිච්ඡාචාරා වේරමණී බෙහෙන්ම ස්තුතියි. මීළඟට නටුමක් ඉදිරිපත් කිරීමට සදෙව්විතර සිතුලි සොයුරියන්ටම ආරාධනා කරනවා. मुकुर रन्नौता बलन सखी सत्समुदुरु गेंदरी उत्तम मुनि दलदा पडम्मन मुकुर रन्नौता बलन सखी सत्समुदुरु गेंदरी Day dan raven turu kewen tiru rayali hada
විස්තර කිරීමට ඔබ සියලු දෙනාගේම අවසරයි. බුදුරජාණන් වහන්සේ පළවෙනියම වැඩම කරේ මහිහංගණයටයි. එම පුවත දැනගත් සමනල අඩවියේ විසූ සුමන සමන් දෙවියෝ මහා පිරිසත් සමග එම ස්ථානයට ආවා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සුමන සමන් දෙවියෝ සෝවාන් වුණා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කිරීමට බුදුරජාණන් වහන්සේගෙන් යමක් ඉල්ලුවා. එවිට උන්වහන්සේ කේශදාතුමිට ලබා දුන්නා. සුමන සමන් දෙවියන්ට පසන්ති සොයුරියටම ආරාධනා කරනවා. සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ කතන්දරයක් ඉදිරිපත් කිරීමටයි. ඔන්න එකමත් එක කාලෙක අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි හිටියා. ඉතින් ඔය අයියා දවසක් කඩේට ගියා. කඩේට ගිහිල්ලා බඩු මිල දෙගෙන සතේට මුදලාලි සීනි බෝලයක් දුන්නා. ඉතින් අර අයියා ඒ සීනි බෝලේ රස මතක් වෙලා සීනි බෝලේ එකපාරම කටට දාගත්තා. ඉතින් අයියා ටිකක් දුර ගියා. ඊට පස්සේ එයාගේ නංගි ගැන මතක් වුණා. ඊට පස්සේ හිතුණා අනේ නංගි නම් මට හැමදේම දීලා කනවා. හැබැයි මම මේක තනියෙන් කෑවනේ කියලා